ඔබ දන්නවනේ මේ රනිරු රියල් ස්ටාර් වේදිකාව එදා පටන් අද දක්වාම සංගීත මිහිරියාවෙන් පිනවපු අධ්‍යක්ෂණයෙන් අනූපමය සේවයක් ඉටු කරපු ගාන්ධර්වයාණන් සම්මානනීය සංගීත අධ්‍යක්ෂ සමන්ත පෙරේරා මහතාණනි මදක් ගොඩවන්න වේදිකාවට අපි හැම දෙනාගේම වෙහෙස ටිකක් නිවාලන්න ඔබේ හඬ අවදි කරොත් මම හිතන්නේ ඊට හොඳම විසඳුම ලැබේවි. ඒ සමගින්ම පුංචි වචනයක් කියන්න. ඔබතුමානේ මේ තාරකා කාන්තිය වඩාත්ම ළඟින් ඇසුරු කර වඩාත්ම හොඳින් ඔවුන්ව දුටු කෙනා. මේ අවසන් පස්දෙනා තෝරන මේ තරඟ වටේ වෙද්දී ඔබතුමන් හුඟක් ඔවුන් සමග ඇසුරු කළා, ඔවුන්ව දැන හැඳිනගත්තා, ඔවුන්ගේ සංගීත ශෛලිය, ගායන හැකියාව, කුසලතාවය මේ හැම දෙයක්ම හොඳින්ම අවබෝධ කරගත්තා. අද ඔබට දැනෙන සතුට කොයි වගේද? ඇත්තෙන්ම මාලි මට මේ සතුටයි දුකයි දෙකම දැනෙනවා. මොකද එක මොහොතකට මට මේ සියලු දෙනා මගේ දරුවෝ වගේ, තව වෙලාවකට මගේ සහෝදරයෝ වගේ, තව වෙලාවකට මට හතුරෝ වගේ මේ තුනම තියෙනවා. මොකද මගේ දරුවෝ වගේ වෙන්නේ මම කියන දේ හරියටම අහලා හරියට කරනවා. හතුරු වෙන්නේ මේ ගීතය ඔන්න මෙන්න දැන් අපි හෙට මේක ගයනවා අන්තිම මොහොතේ ඇවිල්ලා කියන සර් මේක මාරු කරමුද? එතකොට අපි හැමෝම අමාරුවේ. ඉතින් තරහක් ඇති වෙනවා. තරහක් ඇති වෙනවා. ඉතින් මේ බොහොම ලෙන්ගතුකමින් අපි ඒක බොහොම හොඳින් විසඳ ගන්නවා. මම හිතන්නේ අද වෙනතුරු කිසිම ගැටලුවක් ඇතිුන්නේ නැහැ. මට බොහොම සන්තෝෂයි. මම හිතන්නේ අපි අවුරුද්දකට ආසන්න කාලයක් මෙතන වැඩ කටයුතු කරා. මම හිතන්නේ මටත් විශාල අත්දැකීමක් මේක. ඉතින් මම හිතන්නේ මේ අද තමයි මම මේ වේදිකාවට නැගලා මෙහෙම කතා කරන්නේ. නමුත් මේ රූපරාමු වලට අහු නොවෙන්න මම මෙතන මම තමයි වැඩිම කතා කරලා තියෙන්නේ. ඉතින් සන්තෝෂයි. දක්ෂතාවය පැත්තෙන් ගත්තොත් සමන්ත මහතාණනි මේ වෙනකොට අවසන් 6 දෙනා අතරට තේරී සිටින්නේ ඔබතුමාත් හිතින් අනුමාන කළ විරුතරුද? ඔව් ඇත්තටම මම හිතන්නේ විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයක් දෙන්න කලින් මම හිතනවා මේ අය ගායනා කරාම මා සිතින් හිතනවා මේ සුමානේ මේ අහවලා තමයි කැපෙන්නේ කියලා. මම හිතන්නේ ඒක මෙතෙක් දුරට හරියටම හරි ගියා එකක් දෙකක් ඇරෙන්න. ඒ අයම තමයි තරඟින් ඉවත් වුනේ. මම හිතන්නේ ඒක විනිශ්චය මණ්ඩලයේ ලොකු ගෞරවයක්. මොකද මම හිතන්නේ එතුමන්ලා හිතන දේම තමයි මටත් දැනෙන්නේ. ඒ කියන්නේ මමත් සංගීත ශිල්පියෙක් කලාකරුවෙක් හැටියට එතුමන්ගේ සිතුවිලි ඔවුන් ලකුණු දෙනවා. මම ස්වාධීන මම හිතන්නේ. ඉතින් ඒක ගොඩක් දුරට හරියටම හරි. සමානයි. ඉතින් මම හිතනවා ඔවුන් නිවැරදි කියලා. හොඳයි එහෙනම් තවත් කල් වේලා නොගෙන දැන් ඔබතුමන්ට ආරාධනා කරනවා අප වෙනුවෙන් ගයන්න මේ වේදිකාවේ. මිහිරිමි පැණිවාගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමි දිරියසේ සුවඳයි මල් සුවඳසේ මිහිරිමි පැණිවාගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමි දිරියසේ
යන්න දිය කඩිති ගානේ සුවඳයි මල් සුවඳසේ මිරිමි පැණි වාගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමි දිරියසේ සුවඳයි මල් සුවඳසේ මිහිරිමි පැණි වාගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමි දිරියසේ බොහොම ස්තුතියි. පොඩි කාරණයක් කරන මෙම ගීතය මේ ජැක්සන් නැන්තිනි මහත්මයාගේ ඇසල කලුවර ටෙලි නාට්‍යයට මා ගායනා කරේ. මමත් ඉන්ද්‍රජාපා බුලත් සිංහලත් මේ ටෙලි නාට්‍යයට ගායනා කරේ. පසුව මගේ CD තැටියට ගායනා කරේ ශෂිකාන්ත සංසලත් එක්ක. හැබැයි වැඩි වශයෙන්ම මම වේදිකාවේ ගායනා කරේ නින්දිකා ප්‍රමාලිත් එක්ක. බොහොම ස්තුතියි. අපි ඒ විස්තරෙත් අහන්නවා හිටියේ නේද? ඔව්. සැබවින්ම ඉන්දිකා ප්‍රමාලි මහත්මිය මේ වෙලාවේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. අපගේ ආදරණීය තරඟකරුවන්ව වේදිකාගත කරන්නට කාල විශාල මෙහෙයක් කැපකිරීමක් ගන්න ශිල්පිනියක් අයවත් මේ වෙලාවේ ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන්නට කැමැතියි. ඒ ගීතවත් උනේ රණවිරු රියල් ස්ටාර් මිෂන් 2 සංගීත අධ්‍යක්ෂවරයා. අපි ඉදිරි අසුන්ගෙන ඉන්නවා ඒ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා. අපි එපමණක් නොවේ මේ ගීතයේ පද රචකයාත් මමම තමයි.